මම මේ වැඩසටහන අවසන් කරන්න කලින් ඔයාගෙන් ඉල්ලීමක් කරන්න කැමති වැඩසටහනේ. දැන් ඔයා බෞද්ධයෙක්. හරිද? ඔයාගේ වේදිකාව හදලා තියෙනවා මෙයින් හාමුදුරුවෝ රන් වෙනවා, ගෑනු බයිනවා, අරක කරනවා ඔක්කොටම. හරිද? ඔයාගේ වෘත්තිය ඔයා හොඳටම කරනවා වෙන්න පුළුවන්. ඔයා බෞද්ධයෙක් වශයෙන් බුද්ධ ආගම වෙනුවෙන් ඔයා මොකද්ද ඔයාගේ දක්ෂතාවයෙන් කරන්නේ? ඔයාලා මේ බුද්ධ ශාසනය දියුණු සංඝයාගේ සමගිය පිණිස ඊළඟට බුද්ධ ශාසනය පිණිස ඔයාගේ දක්ෂතාවයෙන් ඔයා යමක් කරන්නකෝ. මම ඒක ඔයාගෙන් ඉල්ලා හිටිනවා. මොකද මේක මෙච්චර බෝම්බේ වගේ පැතිරිලා යන්නේ ඔයාගේ මාධ්‍යයේ තියෙන දක්ෂතාවය නිසා. ඒ නිසාමයි මෙතෙන් ආවේ. නැත්නම් පෞද්ගලික ගත්තොත් මම ඔයත් එක්ක කතා කරන්න කැමතිම නැති කෙනෙක්. හේතුව මම අපේ අවුරුදු 20 ලොකු ස්වාමීන් වහන්සේ අපි පුහුණු කළ තියෙන වාද කරන්න නෙවෙයි. විවාද කරන්න නෙවෙයි, චෝදනා කරන්න නෙවෙයි, ඇඟිල්ල දික් කරන්න නෙවෙයි. ඉතින් නුසුදුසුම තැනකට මට එන්න වුණා ඔයා නිසා. ඒ නිසා මම කැමති නුසුදුසුම තැනකට එන්න වුණා, අකමැතිම පුද්ගලයාකට එන්න වුණා. හැබැයි එතනින් තමයි උත්තරේ යවගන්න ඕනම තැන. මම දැක්ක මෙතනට එන්න කලින් අපේ ආම්දුර කතා ශ්‍රද්ධා ටීවී නේද? ඒ වාසලගේ නේද? කතාත් කරලා තිබුණා. නමුත් කවන්නේ නැහැ ඉතින් මේ. ඇත්තටම ශ්‍රද්ධා ටීවී කවන්නේ වාසලගේ වැඩේ කරගන්න ඔය ශ්‍රද්ධා ටීවී එකේ වැඩසටහන කළේත් ඔයාව මං අරින්න ඕන නිසාමයි. නමුත් ආයේ මෙතෙන්ම සෙට් වුණා. නමුත් සෙට් වෙන්න වුණා නේ? මම ඔයාගේ ඉල්ලීමක් කරනවා ඔයාගේ දක්ෂතාවයෙන් බුද්ධ ශාසනයේ සමගිය පිණිස ආම්දුරුන්ගේ සමගිය පිණිස මොන හරි වැඩසටහනක් කරන්න මම ඇත්තටම ඉල්ලා හිටින දෙයක්. අපිට ඕනේ ඇත්තටම ආම්දුරු ගහ ගන්න දෙයක් නෙවෙයි. හරිද? මේක සමගිය කළා මේක මේ බුද්ධ ශාසනය දියුණුවට අපි මොන හරි කරමුකෝ. මේ නිකන් මේ ගෑනු කෑග ගහ යනවා මේ මුන්ට කතාරින්න ලැබුණේ භික්ෂූන් තුල පවර එකේ මොන හරි ප්‍රශ්න යන්නේ. උපාසක මේ බුරුන්ගේ මේ පවර එකේ තියෙන මොකක් හරි ප්‍රශ්න යන්නේ නේ. ඉතින් ඒ නිසා අපි එකතු වෙලා බුද්ධ ශාසනය දියුණුවට කටයුතු කරමු. අසමගි සංඝයා කතා කරලා මේක සාකච්ඡා කරලා විසඳමුකෝ. මම නම් කැමතියි.